හරි. එතකොට අපේ essay program එකේ තුන්වෙනි දවසේ කෙටි සටහන. අද තියෙන්නේ වසා පද්ධතිය ගැන විස්තර කරගන්න. හරිද? ලොකු කතාවක් නෑ. සරල ඡේදයක් තියෙනවා වලට. මම වෙන දේ ඉක්මනට සරලව රූපයක් ඇඳලා පැහැදිලි කරලා දෙන්න. හරිද? එතකොට දැන් වසා පද්ධතිය ගත්තොත් තමයි අපේ රුධිර සංසරණ පද්ධතියත් එක්ක ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් පෙන්වන්න කරන්නේ. හරිද? මම මේ රූපයක් අඳලා පෙන්නන්නම්. මේ මම ඉඳලා තියෙන්නේ මේ රුධිර කේශනාලිකාවක්. හරිද? මේක කළු පාටින් ඇඳි මේලා රතු පාට ගන්නක් නැහැ. මේ හොවා හිතන්නකෝ දමනියක් කියලා. හරිද? දමනියක් තියෙනවා ඊළඟට මේ විදිහට ශිරාවක් ඇඳලා. එතකොට මෙන්න මේකේ මම මේ අඳින්නේ හරිද? මේ දේහ පටක අඳින්නේ මම. දේහ පටක තමයි මේ අඳින්නේ. එතකොට දැන් මේ රුධිර කේශනාලිකාවක් තියෙන මේ රුධිර කේශනාලිකාව හරහා රුධිරය ගලාගෙන එනවා. හරිද? රුධිරය ගලාගෙන එද්දී රුධිරයේ තියෙන මොනවාද? ඔක්සිජන් ටික මෙතනට දෙනවා. හරිද? මේක මේ පටක අතර තරලයක් තියෙනවා. පටක තරලය කියලා අපි ඒකට කියනවා. ඒ පටක තරලයට රුධිරයේ තියෙන ඔක්සිජන් ටික දෙනවා. ඊට අමතරව පෝෂක ටික, ග්ලූකෝස් ටික දෙනවා. හරිද? ওই දේවල් ටික දෙනවා. ඒ පැත්තෙන් දෙනකොටම මෙහෙම මොකද වෙන්නේ? මේකෙන් කාබන් ඩයොක්සයිඩ් ටික දෙනවා. ඊළඟට යූරියා ඔය වගේ දේවල් මොකද වෙන්නේ? ජලය, යූරියා ඔය වගේ දේවල් ශිරාවට දෙනවා. ඕක නෙවෙයි. එතකොට මේ විදිහට මේ ඔක්සිජන්, ග්ලූකෝස් වගේ දේවල් පටක තරලයට යද්දී ඔය රුධිරයේ තියෙනවා ළමයි දැන් මේ කියන රුධිරයේ රුධිර ප්ලාස්මාව කියන එකක් තියෙනවා. හරිද? ඔයා දන්නවනේ. රුධිර ප්ලාස්මාවක් මොකද වෙන්නේ? මේ විදිහට මේකට ඇතුළු වෙනවා. හරිද? පටක තරලයට ඇතුළු වෙනවා. එතකොට රුධිර ප්ලාස්මාව ඇතුළු වුණා කියලා කියන්නේ දැන් රුධිරයේ තරල ප්‍රමාණය දැන් මොකද වෙන්නේ? අඩු වෙනවානේ. දැන් මේකෙන් ඔක්සිජන්, ග්ලූකෝස් ටික ආවා වගේම පටක වලට යවන්න රුධිරයේ තියෙන රුධිර ප්ලාස්මාවත් මේකට කාන්දු වෙන්න ගන්නවා. හරිද? ඒ කාන්දු වුණාට හරි ඒ කාන්දු වුණාට කමක් නැහැ කියමුකෝ. ඒ කාන්දු වුණාට ඒකෙනුත් කොටසක් විතරක්. ඒ කියන්නේ මේ පටක තරලයට කාන්දු වෙච්ච රුධිර ප්ලාස්මාවෙන් නැවත කොටසක් නැවත මේ ගමන් කරද්දි මේකට අවශෝෂණයක් දෙනවා. ප්‍රති අවශෝෂණයක් වෙනතොට එහෙමනේ අපිට අර තල්ල පරිමාව පවත්වා ගන්න පුළුවන් ඉන්නේ. හරිද? එහෙනම් රුධිරයේ යම් තල්ල පරිමාවක් තියෙනවා නම් ඒක පවත්වා ගන්න එපා. මේකෙන් පෝෂක ටික ග්ලූකෝස් ටික දුන්න එක ඇත්ත. හැබැයි ප්ලාස්මාවත් මොකද වෙන්නේ මෙතනට වැස්සෙනවා. ඒ ප්ලාස්මාවෙනුත් ළමයි දැන් ප්ලාස්මාව වැස්සුණාටත් අවුලක් නැහැ. ඒකෙන් ඔන්න නැවත කොටසක් මෙහෙන් රුධිරයේ ටික යද්දි හරිද? කාබන් ඩයොක්සයිඩ් අපද්‍රව්‍ය ටික අරගෙන යද්දි නැවත මේකට දෙනවා. හැබැයි කොටසයි. හරිද? රුධිර ප්ලාස්මාවෙන් ඔක්කොම ටික නෙමෙයි. රූප සටහනේ පැහැදිලි නේද? පැහැදිලි කියලා හිතනවා. හරි. කතාව තේරුම් ගන්නකො. රුධිර ප්ලාස්මාවෙන් කොටසයි නැවත ගමන් කරද්දි මේකට දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? රුධිරයේ තවල ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ හින්දා මෙතනට මේ වැස්සිච්ච ප්ලාස්මාවේ ඉතුරු ටික නැවත රුධිරයට ලබා දෙන්න තියෙන හැදිච්ච පද්ධතියක් තමයි මේ වසා පද්ධතිය කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මම මේ ඉඳි රුධිර කේශනාලිකාවට මේ පටක වලට වෙන පටක තරලය වටේට යන රුධිර කේශනාලිකාවක් තමයි ඉඳි. එතකොට තමයි මෙන්න මේ කේශනාලිකා ජාලයත් එක්ක තව තියෙනවා නාලවල්. හරිද? මෙන්න මේවට අපි කියනවා මොනවාද? වසා වාහිනී. හරිද? වසා වාහිනී තියෙනවා. මේ වසා වාහිනී තමයි මේ ඒ කියන්නේ මේවට සෙට් වෙච්ච වසා වාහිනී තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර මම කියපු ප්‍රති අවශෝෂණය වෙච්ච නැති රුධිර ප්ලාස්මා කොටස තියෙනවානේ. අන්න ඒක මේ වසා පද්ධතියේ වසා වාහිනී වලට ඇතුළු වෙනවා. හරිද? වසා වාහිනී වලට ඇතුළු වෙනවා. එතකොට ඒක වසා වාහිනී වලට ඇතුළත් වුණාම අපි කියනවා වසා වාහිනී ඇතුළේදී ඒක වසා තරලය කියනවා. හරිද? වසා තරලය කියලා කියනවා. හරි. දැන් මොකද වෙන්නේ? මේගොල්ලෝ මේ විදිහට එකතු වෙනවා. හරිද? එකතු වෙලා විශාල වසා වාහිනී හදනවා. පේනව නේද?
වසා වාහිනිය ඔස්සේ මේක ගිහිල්ලා මේ වසා පද්ධතිය ඔස්සේ ගිහිල්ලා නැවත ශිරාවකට එකතු වෙලා රුධිර සංසරණ පද්ධතියට දෙන කතාවක් තමයි තියෙන්නේ. හරිද? මොකද්ද මම දැන් කිව්වේ? රුධිර කේශනාලිකා ජාලයක මම මේ ඇඳ එක කොටසක් ඇඳ. එතකොට ඒකට එන රුධිරයෙන් ඔක්සිජන් ටික, ග්ලූකෝස් ටික, අදාළ පෝෂක ටික පටක තරලයට දෙද්දී රුධිරයේ තියෙන රුධිර ප්ලාස්මාවත් මොකද වෙන්නේ? මේ මෙතනට ලෑස්තිමක් සිද්ධ වෙනවා. හරිද? හරි, ඒ තවුලක් නැහැ. ඒකෙන් යම් කොටසක් විතරක් නැවත ප්‍රති අවශෝෂණය වෙනවා. මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් ටික අපද්‍රව්‍ය ටික අරගෙන නැවත රුධිරයේ යද්දී. හරිද? හැබැයි කොටසයි මේ වගේ ඉතුරු කොටසත් අපි රුධිරයට දෙන්න ඕනේ. මොකද රුධිර පරිමාණය පවත්වා ගැනීම සඳහා. හරිද? ඒතර ඒ කොටස දෙන්න හැඩගැහිච්ච පද්ධතිය විදිහට තමයි අපි මේ වසා පද්ධතියේ වෙන්නේ කොහොමද කියන එක කතා කරන්නේ. එතකොට අර වැසිච්ච රුධිර ප්ලාස්මාව මොකද වෙන්නේ? මේකට සම්බන්ධ වෙලා තියෙන වසා වාහිනී, ඒ වසා වාහිනී වලට ඇතුළු වෙනවා. අන්න ඒක ඇතුළේදී අපි යාට කියනවා වසා තරලය කියලා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ වසා තරලය ගත්තොත් තමයි මෙහෙම තමයි ගමන් කරන්නේ. වසා පද්ධතිය මම මේ ඇඳලා තියෙන්නේ වසා ගැටි. හරිද? මේ තියෙන්නේ වසා පටක. මේ තියෙන්නේ වසා අවයව. හරිද? මේ වසා ගැටි වල එහෙම තියෙනවා මේ සුදු රුධිරාණු වගේ දේවල් එහෙම තියෙනවා. හරිද? සුදු රුධිරාණු වගේ දේවල් වෙන තියෙනවා. එතකොට මේකේ හරහා මේ තරලය ගමන් කරද්දී අර අපි කිය රුධිර ප්ලාස්මාව දැන් මේකේ වසා තරලයේ දින්න ගමන් කරන්නේ. එතකොට වසා තරලයේ ගමන් කරද්දී මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මේකේ වටේට මෙහෙම ගිහිල්ලා තමයි මේකට එකතු වෙන්නේ. හරිද? නිකන් අර චෙක් පොයින්ට් එකක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. මේක පිළිඩා සංකීර්ණ රූප සටහනක් තියෙනවා. මම ඔයාලට මේ තේරෙන්න සරල යන්නේ. ඒතර මේවා තමයි වසා ගැටි අපි කියන්නේ කුද්දටි කියලා. එතකොට මොකද වෙන්නේ දැන්? ඔය ප්ලාස්මාවේ ශුද්‍ර ජීවීන් පිළිකා සෛල වගේ දේවල් තියෙනවා නම් මෙතන ඉන්න සුදු රුධිරාණු සෛල වලින් මොකද වෙන්නේ? ඒවා හඳුනා ගන්න. ඒතර ඒවා හඳුනා ගන්නකොට ඒවා විනාශ කරන්න යා ක්‍රියාකාරී වෙන්නට. ඒතර එයාගේ ඉන්න සෛල ගාන යා වැඩි කරගන්න. අන්න එහෙම වැඩි කරගන්න ඉඳ තමයි අපි කියන්නේ කුද්දටි දිනනවා කියලා කියන්නේ අන්න ඒක. හරිද? ශුද්‍ර ජීවීන් හම්බුනොත් හරිද? පිළිකා වගේ දේවල් තිබ්බොත් එතනදී හඳුනා ගන්නකොට ඒවට එරෙහිව ක්‍රියා කරන්න සෛල ප්‍රමාණය වැඩි කරගන්න හින්දා එතන අර වැඩ වෙනවා වැඩිනේ. හරිද? ලොකු වැඩ කොටසක් වෙන හින්දා තමයි අර තියෙන සෛල ප්‍රමාණය වැඩි කරගනිද්දී කුද්දටි කියලා කතා කරන්නේ ඉතින්. ඒ වගේම වසා පටක මේ තියෙනවා. ටොන්සිල් කියලා කියන්නේ වසා පටක. ඔය බෙල්ල උගුර එහෙම තියෙන්නේ සෙම හැදුනහම ඉදිමෙන්නේ. අන්න ඒවත් මේ වගේම තමයි වසා පටක කියලා කියන්නේ. ඔය හරහා යද්දී ඒ වගේ හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඊළඟට ඕව ගමන් කරද්දී නැවත ආයිත් සෙට් වෙනවා වසා අවයව. අපිට තියෙනවා වසා අවයව දෙකක් උදාහරණ ප්ලීහාවයි තයිමසයි. හරිද? උදාහරණ මතක තියාගන්න. ප්ලීහාව සහ තයිමස්. එතකොට අර රුධිර ප්ලාස්මාව ඔය විදිහට මෙන්න මේ කියන පද්ධතිය ඔස්සේ ගිහිල්ලා අවසානයේ කෙලේ පාදස්තේ පිහිටි ශිරා දෙකකට නැවත ලෑස්වීම තමයි සිද්ධ වෙන්නේ. ඒතර ඒකෙන් අර රුධිර පරිමාව ඒ විදිහටම පවත්වාගෙන යනවා. ඕක තමයි සරල කතාව. හරිනේ. මම හිතනවා තේරුණා ඇති කියලා. එතකොට මේ ඔය ශිරා දෙකකට වැස්සෙන එක ඕනනම් ඔයාලට රූප සටහනක් පෙන්නන්නම්. පේනව නේද? හරි. එතකොට ඔය තියෙන්නේ මේ විදිහට මේ තියෙන්නේ මෙන්න මෙතන ශිරා දෙකකට මේක හරි මේ විදිහට වැස්සෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේ දේහයේ ගත්තොත් තමයි සාමාන්‍යයෙන් දේහේ 4න් 3ක් සෙට් වෙන එක නාලයක් කියන 4න් 3ක ඒ විදිහට ඔක්කොම වාහිනී එකතු වෙලා යන එක නාලයක් සහ 4න් එකක කොටසක් ඔය වර්ණ දෙකකින් පෙන්වන්නවට ඒකයි නිල් පාටයි කහ පාටයි කියලා තියෙන්නේ. ඔය 4න් 3ක් එක මේ නාලයකින් ගෙනවා 4න් එකක් තව නාලයකින් ගෙනල්ලා කොහොම හරි අන්තිමට මේ ගෙලේ පාදස්තයේ තියෙන ශිරා දෙකකට ඕක එකතු කරන එක තමයි වෙන්නේ. ඕක තමයි සරල කතාව. හරිද? මේ රූප සටහනේ විදිහට නෙමෙයි. කියන පද්ධතිය සැකසෙලා තියෙන්නේ මම ඔයාලට පැහැදිලි කරන්න තමයි මේ ඔක්කොම දේවල් ටික දාලා කිව්වේ. හරි. අපි මේකේ රිසෝස් බුක් එකේ ඡේද ඉක්මනට බලාගෙන යමු. මානව වසා පද්ධතියේ මූලික සැකැස්ම වසා පද්ධතියේ ව්‍යුහිකව හා කෘත්‍යාත්මකව රුධිර වාහිනී පද්ධතිය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවක් වෙනවා. අර වෙනවා ව්‍යුහිකව සම්බන්ධ වීමක් තියෙනවා. කෘත්‍යාත්මකව මොකද වෙන්නේ? ප්ලාස්මාව නැවත රුධිර සංසරණ පද්ධතියට එකතු කරලා දෙනවා. හරිද? කෘත්‍යාත්මකව රුධිර වාහිනී පද්ධතිය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් දක්වයි කියලා කියනවා.
හරි. ඊළඟට වසා පද්ධතිය වසා රැගෙන යන වසා වාහිනී වලින් යුක්තයි. මේ තියෙන වසා රැගෙන යන වසා වාහිනී මම පෙන්නවා. ඊළඟට වසා පද්ධතියට අයත් අනෙක් ව්‍යුහ වන්නේ වසා ගැටිති තියෙනවා. මේ වසා ගැටිති, වසා පටක, වසා අවයව යුක්ත වෙනවා. ඊළඟට වසා වාහිනී විශාල සහ කුඩා වාහිනී වලින් යුක්ත වෙනවා. මේව බෙදලා ගිහිල්ලා අන්තිමට විශාල වසා වාහිනිය ඔය විදිහට තියෙනවා. හරිද? කුඩා වාහිනී වලින් සමන්විත වෙනවා. ඉතා කුඩා වසා වාහිනී රුධිර කේශනාලිකා ජාලයේ කේශනාලිකා ජාලත් එක්ක සමීපව තියෙනවා. මෙන්න තියෙනවා කුඩා වසා වාහිනී රුධිර කේශනාලිකා ජාලයත් එක්ක සමීපව ඉන්නවා. ඊළඟට වසා ගැටි තැනියෙත්තේ සම්බන්ධක පටක සහ සුදු රුධිර සෛල වලින් වසා ගැටි ගත්තොත් මොනවද හැදලා තියෙන්නේ? ස්ට්‍රක්චර්ස් එක බලන්න. සම්බන්ධක පටක සහ සුදු රුධිර සෛල. හරිද? රුධිර කේශනාලිකාවකින් හානි වූ තරල සහ ප්‍රෝටීන වසා පද්ධතිය මගින් නැවත රුධිරයට එක් කරයි. ඒක හරිම කතාවක් නෙමෙයි. නමුත් රිසර්ච් බුක් එකේ දීලා තියෙන හින්දා ඒක ගන්න. හරිද? ඔය ප්‍රෝටීන වලට එහෙම මේවෙන් යන්න බෑ ඇත්තම කතාව. නමුත් ඔයාලට සම්පත් පොතේ දීලා තියෙන හින්දා ඒ පොයින්ට් එක ගන්න. හරිද? ඒක මතක තියාගන්න. රුධිර කේශනාලිකාවලින් හානි වූ තරල සහ ප්‍රෝටීන වසා පද්ධතිය මගින් නැවත රුධිරයට එක් කරයි. එසේ රුධිර කේශනාලිකාවලින් හානි වූ තරලය වසා පද්ධතිය තුලදී වසා ලෙස හඳුන්වනවා. හානි විච්ච තරලය වසා පද්ධතියේදී වසා තරලය කියලා වසා ලෙස හඳුන්වනවා. වසාවල සංයුතිය ගත්තොත් අන්තරාල තරලයේ සංයුතියට සමානයි කියලා කිව්වා. අන්තරාල තරලය කියලා කියන්නේ මෙතන තියෙන පටක තරලයටම තමයි අන්තරාල තරලය කියලා කියන්නේ. ඒකේ සංයුතියටම සමානයි. වසා වාහිනී වල කපාට තියෙනවා කියලා කියනවා. මේ වගේ කපාට තියෙනවා. ඒ කපාට වලින් අර මොනවාද ආපසු ගැලීම වළක්වනවා. වසා ආපසු ගැලීම වළක්වනවා. එතකොට විශාල වසා නාල දෙකක් ඔස්සේ ගෙලේ පාදස්තේ පිහිටි ශිරා දෙකක් තුරට තමයි වසා තරලයේ වෑස්සෙන්නේ. එතකොට වසා වාහිනී බිත්තිවල රිද්මයානුකූල සංකෝචන, මේ බිත්තිවල රිද්මයානුකූල සංකෝචන සහ කංකාල පේශි සංකෝචන මගින් වසා තරලය චලනය කරවයි කියලා කියනවා. හරිනේ. වසා පද්ධතියට අයත් කෘත්‍ය ලෙස පටක තරලයේ වෑස්සීමෙන් රුධිර සංසරණ පද්ධතිය තුල රුධිර පරිමාව පවත්වාගෙන යනවා. හරිනේ. ඊළඟට ශුද්ධාන්තයේදී මේද ද්‍රව විටමින් අවශෝෂණය සහ ප්‍රතිශක්ති ප්‍රතිචාර දක්වන ඔය මේද ද්‍රව විටමින් අවශෝෂණයේ ජීර්ණ පද්ධතියේදී එතන කතා කරනවා. ප්‍රතිශක්ති ප්‍රතිචාර දක්වනවා. වසා ගැටිති වල ඉන්න සුදු රුධිර සෛල වලින් ශුද්ධ ජීවීන් ඒගොල්ලෝ හඳුනාගෙන එයාගෙම රුධිර පරිමාව පවත්වාගෙන යනවා. නැවත රුධිර සංසරණ පද්ධතියට අර තරල කොටස් ටික තරලේ ලබා දීමේ. හරිද? එතකොට ওই ටික තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ මේ ප්‍රශ්න අහන්න පුළුවන් වැඩි කියන හොඳ ව්‍යුහගත ප්‍රශ්නෙම නිතරම අහන කොටසක්. හොඳට බලා ගන්න. එතකොට මේකේ තියෙන පද්ධතියට අයත් කොටස් ටික මතක තියාගන්න. හරිද? ඒවට උදාහරණ දීලා තියෙන දේවල් ටික මතක තියාගන්න. හරිද? ඒවා හැදිලා තියෙන මොන වෙන්ද කියලා මතක තියාගන්න. ඊළඟට කෘත්‍යයන් ටික මතක තියාගන්න. ඊළඟට අන්තරාල තරලයේ සම්මිතියට සමාන MCQ වල එහෙම අහනවා. අන්තරාල තරලයේ සම්මිතියට සමාන නොවේ. නෑ සමානයි. හරිද? කපාට තියෙනවා කියලා මතක තියාගන්න. ඊළඟට වසා තරලයේ චලනය වෙන්නේ කොහොමද? ව්‍යුහගතවල අහනවා. වසා තරලයේ චලනය කරවන්නේ කොහොමද? වසා වාහිනී බිත්තිවල රිද්මයානුකූල සංකෝචන සහ කංකාල පේශි සංකෝචන වලින්. ඊළඟට කෘත්‍යයන් තුනක් දීලා තිනවා. කෘත්‍යයන් තුන මතක තියාගන්න. පටක තරලයේ වෑස්සීමෙන් රුධිර සංසරණ පද්ධතිය තුළ රුධිර පරිමාව පවත්වා ගන්නවා. ඊළඟට ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කරනවා. ඊළඟට ශුද්ධාන්තයේදී මේද ද්‍රව විටමින් අවශෝෂණය සිදු කරනවා. හරිද? සරලව මම කෙටි රූපයක් කියන්නේ සරල රූපයක් නේද පැහැදිලි කරා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට මේක පාඩම් කරගන්න කෙටි සටහනකට MCQ ව්‍යුහගත හැම එකකටම අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. එහෙනම් පාඩම් කරලා ලැස්ති වෙන්න අපි රෑ 10 Zoom session එකෙන් රචනාව ලියමු.